මහා මූද කියලා එකක් තියෙනවා. සාගරය කියලා කියනවා. මූද කියලා කියනවා. සයුර කියලා කියන මොන වචනෙන් කිව්වත් කමක් නැහැ. වතුරනේ මූද තියෙනවා. ඔබ වහන්සේ බෝතලයකට මූදු වතුර අරගෙන මූඩියෙන් වානවා. වාලා මූදට විසි කරනවා. බෝතලේ ඇතුලේ තියෙනෙත් මූදු වතුර, එළියේ තියෙන මූදු වතුර දෙක එකට එකතු වෙලාද? මේක තමයි මේ මමත්වයෙන් සිද්ධ වෙන්නේ. මමත්වයේ කියන මේ කය තුල තියෙන්නේ අර එළියේ තියෙන විශ්ව ශක්තියමයි. හැබැයි මූඩියක් දාලා වාලත් මේ මූඩිය තමයි මාන්නේ. මේ මූඩිය ගැලෙව්වාම වතුර ටික අර මූදත් එක්ක එකතු වෙනවා. එකතු වුණාන් පස්සේ එහෙම කෙනෙක් නැහැ. එයා විශ්වයට එකතු වෙලා මිශ්‍ර වෙලා දිය වෙලා යනවා. මේක තමයි භාග්‍යවතුන් වහන්සේ ඒ 84000ෙම දේශනා කරන්නේ. මේ පුද්ගල ස්වභාවය අයින් කරන ක්‍රමවේදය. ලෝභ දේශ මොහ නැති වුණාම අරක නැති වෙනවා. ඒක තියෙන තාක්කල් සියුම් වර තිබුණොත් අර කෙන මූඩිය හැබැයි වහලා තියෙන්නේ. එහෙනම් එයා මූදිය කොච්චර පාවි හිටියත් එයා මූදු වතුර නෙමෙයි. එතකොට දැන් ඔබ වහන්සේට මම බයිනකොට කාටද මම බයින්නේ? මටයි බයින්නේ. ඇයි? ඔබ වහන්සේ තුල තියෙන ප්‍රාණ ශක්තියත් මගේ ළඟ තියෙන ප්‍රාණ ශක්තියත් මේ ස්වාමීන් වහන්සේ ළඟ තියෙන ප්‍රාණ ශක්තියත් ඔක්කොම එකයි. ඒ ශක්තිය එළියට එනකොට ඒක විශ්ව ශක්තිය. නැවත ආහාර පාන වලින් ආස්වාස ප්‍රාස්වාස වලින් ස්පර්ශ වලින් ගන්නකොට ඒක ප්‍රාණ ශක්තිය. එළියට ගියාම විශ්ව ශක්තිය. ආස්වාස කරනවා විශ්ව ශක්තිය, ප්‍රාස්වාස කරනවා ප්‍රාණ ශක්තිය. එහෙනම් දෙකම එකයි. මාන්නේ මේක වෙන් වෙලා තියෙන්නේ. මාන්නේ නැති වුණාම ඔක්කොම එකයි. එතකොට මම කාටද බැන්නම කාටද බැනගන්නේ? මටමයි මම බැනගන්නේ. ඇයි? ඒක රෙකෝඩ් වෙන්නේ එයාගේ ප්‍රාණ ශක්තියේ. එයා ප්‍රාශ්වාස කරනකොට ඒක විශ්ව ශක්තිය බවටපත් වෙන. එන මාමේක පර්වතයේ හිටියත් සමුද්‍ර මැජ්ජේ හිටියත් විශ්ව ශක්තිය රෙකෝඩ් එක තියෙනවා. කොහේ හිටියත් බේරෙන්න බෑ. ගන්න එක නැවත දානවා. එහෙනම් මම ගන්නෙ විශ්වයෙන්. මූදෙන් ගන්නෙ. බෝතලේ තියෙන වතුර මූඩිය කරලා ආයි වක් කරනවාම ආයි මූදු වතුර. එහෙනම් මම කාටද දුක් දෙනවා නම් කාටද මම දුක් දී ගන්නෙ? එයාගේ ප්‍රාණ ශක්තිය මගේ ප්‍රාණ ශක්තිය දෙකම එක නම් මටමයි දුක් දී ගන්නෙ. මං උන්වහන්සේට ගන්නව නෙමෙයි මට මං ගා ගන්නවා. අනුන්ට කළ දේ තමන්ට පළ දේ කියලා කියනවනේ නෑ. තමන්ට කළ දේ තමන්ට පළ දේ. පොඩ්ඩක් වෙනස් කරගන්න ඒවා. අනුන්ට කළ දේ නෙමෙයි තමන්ට කළ දේ තමන්ට පළ දේ. එකම ප්‍රාණ ශක්තිය. නම් වලින් කයෙන් වෙනස් වෙලා පෙනුනට ඔක්කොම තුල තියෙන එකම ශක්තිය. ගැඩවිලාට ගැව්වත්, මිනිස්සෙකුට ගැව්වත් ඒ ගාලා තින්නේ මටමයි. කවුද එනං ඉපදිලා තින්නේ? දැන් ඉපදිලා ඉන්නේ කවුද? එයා ඉපදුන්නේ නැහැ. හැබැයි ඉපදිච්ච කෙනා එයා. එයා ඉපදුන්නේ නැහැ. එයා එතන ඉවරයි. හැබැයි එයා ඉපදුන්නේ නැහැ. හැබැයි මෙතන ඉපදිච්ච කෙනා එයා. ඒ නිසා තමයි එයාගේ කර්ම ටික මෙයා විඳවන්නේ. මේ ප්‍රාණ ශක්තිය ඕනම තැනක ඒ පීඩණයකටපත් උනොත් එයා බවටපත් වෙනවා. නිමුල්ලු වෙලා ඉපදෙනව නේද? එක්කෙනෙකුට විතරක් උණ හදලා බලන්නකෝ අනිත් එක්කෙනාට මොකද්ද වෙන්නේ කියලා. එයාට තුන හැදෙනවා. ඒ කියන්නේ එතන කර්මයේ දෙන්නටම එකටම පරිසම් දෙනවා කියන එක නේ. මෙයා හැඬුවත් එයා හඬනවා. මෙයා සතුටින් හිටියොත් එයා සතුටින් ඉන්නවා. මෙයා ලෙඩ වුණොත් අරයා නිකන් ලෙඩ වෙනවා. ඒ කියන්නේ විඥාන දෙක එකට එකතු වෙලා ඇඹරිලා දෙකට කැඩෙන නිසා පරිසම් දෙනකොට දෙන්නට එකට පරිසම් දෙන්නේ. ඒ දෙන්න කේන්දර දෙක අරන් බලන්නකෝ. බෝධුට එක වාගේ. එක කේන්දරයක් අරන් බලනකොට ඒකේ තියෙන මෙයාට කවදාවත් විදේශගත වෙන්න බෑ. අර මනසට කීයටද හම්බෙන්නේ නැහැ. ඇයි? ඒ විදිහටම තමයි යටත් ඇදිලා තියෙන්නේ. මෙයා කාටද අකමැති නම් අරයා මොකවත් කරලා නැහැ. එයාත් නිකම්ම කැමති එයාට. මෙයා කාටද ආදරේ නම් අර මනසත් ආදරේ. නිමුල් ළඟ තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක. ඒ කර්ම එක විදිහටම පරිසම් දෙන්නේ. එකම ශක්ති විශේෂයකින් හැදිච්ච නිසා. මේ ලෝකයේ හැමතැනම තියෙනවා මේ පීඩන ධාරිතාව කොතනින්ද හට ගන්න පුළුවන්. එතන ඒ පීඩනය වදිච්ච ගමන් එතන අණුවලින් ඒක හට ගන්නවා. අර කූඩැල්ලෙක් මේම අල්ලගෙන ඉන්නවා. ඉස්සරහට තියෙනවා. දැන් කූඩැල්ල කොතනද අල්ලගෙන ඉන්නේ? පිටිපස්සේ ඉස්සුවත් අපි කියන ඉස්සරහ අල්ලන් ඉන්නවා කියලා. උට සැකයක් හිතලා ඉස්සරහිල්ල ඉස්සුවත් අපි කියන පිටිපස්සේ අල්ලන් ඉන්නවා. කොතනද අල්ලන් ඉන්නේ? ඕක තමයි අර සිතුවිලි දෙක. මෙතන මැරෙනවා මෙතන ඉපදෙනවා. මෙතන දෙයා ඉන්නේ මෙතන දෙයා ඉන්නේ දෙකම කියන්න බෑ. ඒක මෙතන මැරුණොත් මෙතන ඉන්නවා. මෙතන ඉපදුන්නේ නැත්නම් මෙතන ඉන්නවා. ඒ IC එකේ ඩිස්චාර්ජ් වුණොත් දැන් කෙනා මෙයාගේ මීටරේ ටිකක් හොඳයි. දැන් මෙයා ටිකක් රිකවර් වෙනවා. මෙයා සනීප වෙයි. එහෙනම් මෙතන නෙමෙයි ඉන්නේ එතන. අරකේ තනීර ගියා. එහෙනම් එතන නෙමෙයි ඉන්නේ මෙතන. අර කූඩල්ලා අල්ලගෙන ඉන්නවා වාගේ. මෙතන ඉස්සුවොත් අතන ඉන්නවා. මෙතන අල්ලාගෙන අතන ඉස්සුවොත් මෙතන ඉන්නවා. ඒක දන්නේ කවුද? විශ්වය තමයි ඒක දන්නේ. නමුත් මිනිස්සු ඒ තරම් දියුණු වෙලා නැහැනේ. මිනිසුන්ට ප්‍රඥාව නැහැ. ඒ නිසා මිනිසුන්ට ප්‍රඥාව නැති නිසා බුදුහාමුදුර කියනවා පින්වත් මහණෙනි එදා ගිරවෙක් වෙලා මම තමයි තථාගත බෝධිසත්වය මම හිටියේ.
එදා කෙත්තල අයිතිකාරයා ආනන්ද තෙරුන් වහන්සේ හිටියේ. මගේ අම්මා තාත්තා වෙලා මාමාය දේවී යසු මේ සුද්ධෝතන රජුරු හිටියේ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. හැබැයි ඇත්තටම මේගොල්ලෝද කියලා ඇහුවම ඇත්තටම මේගොල්ලෝ නෙමෙයි. එහෙනම් ඒගොල්ලෝ කවුද? මේගොල්ලෝ තමයි ඒගොල්ලෝ. රාහත් වෙච්ච හැමෝම ওই කතන්දරේ දන්නවා. හැබැයි කට්ටියට කතන්දරේ කියා ගන්න බෑ. දැන් මම කිව්වට මම දන්නා මේක හරියට මට කියවුන්නේ නැහැ. ඒක හරියට ඒක කියන්න බෑ. ඒක මම දන්නවා. ඒක කියන්න බෑ. ඒක කියන්න තාම ලෝකේ භාෂාවකුත් වචන තදලා නැහැ. පාලියෙනුත් තදලා නැහැ. ඒ නිසා බුදුහාමුදුර ඒක කිව්වෙත් නැහැ. බුදුහාමුදුර දන්නවා මේක පාලියෙනුත් මේ වචන සෙට් එක නැහැ. ඒ නිසා ඒක කියන්න බෑ. ඒ වචන සෙට් එක නැහැ. ඒ නිසා අපි කොච්චර උපමා වලින් විස්තර කරුවත් ඒ ඔරිජිනල් ටික විස්තර වෙන්නේ නැහැ. ඒ ටික කියවෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒවට ගණන් හදලා නැහැ. ඒවට ඉලක්කම් නැහැ. ඒ නිසා ඒකට කියන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා උපමාවකින් තමයි කියන්නේ. මේ වගේ භාෂාවල හැම භාෂාවෙම ওই ප්‍රශ්නේ තියෙනවා. ඒ අවබෝධ කරගත්ත කෙනාට ඒ අවබෝධය කියන්න බෑ. කියවුවොත් කියවෙන්න වෙන එකක්. හැබැයි අවබෝධ දෙන්නේ කිටියම දෙන්නම දන්නවා කතන්දරේ මේකයි කියලා. හැබැයි දෙන්නට දෙන්න තේරුම් ගත්තට කියා ගන්න බෑ. විශ්වයේ තියෙන රිද්මයක් මිසක් භාෂාවක් නෙවෙයි. එතකොට විශ්ව රිද්මය අපි භාෂාවෙන් කියන්න පුළුවන්ද? ඕක තමයි ප්‍රශ්නේ. විශ්වයේ ඒකාකාරී හේතුඵල ධමයක් කියලා කියන්නේ එකට හේතුවක් නම් ඵලයක් නම් හේතුවක්. මේ රිද්මයක් තමයි තියෙන්නේ. ඒක භාෂාවක් නෙමෙයි. අපි කරන්නේ ඒ රිද්මේ තේරුම් අරගෙන භාෂාවෙන් ඒක විස්තර කරන්න හදනවා. රට පැටලෙනවා ඕක.